සුබ දවසක් වේවා. මම ඕගොල්ලන්ට පොඩි බඩුවක් පෙන්වන්න ගත්තේ. ඇත්තම කියනවා නම් ඒ දවස්වල අපේ ගෙදරක අනිවාර්යෙන් මේන් ගහක් තියෙනවම තමයි. ගමක මං හිතන්නේ වැටවල් වල සෑහෙන්න තියෙනවා. ගෙවල් 100ක් ගත්තොත් ගෙවල් 80ක විතරම 70කවත් අනිවාර්යෙන් මේන් ගහක් තියෙනවා. ඉතින් මේක හරි වටින බෙහෙතක්. ගහේ මුල ඉඳන් අගට මලට දක්වාම බෙහෙතක්. පිළිකානාශක හොඳ ඖෂධ ගුණයක් තියෙන ආහාරයට ගන්න කොලේ මල පොත්ත පවා බෙහෙත් බඩු වලට ගන්න ගහ. මේ හරි වටිනවා. වැට මායිමක මේන් අත්තක් ඉඳලා තියන්න අවුරුද්දකට දෙපාරක් විතර කරල් හැදෙනවා. හැබැයි ඒ හැදෙන කරලක් සාමාන්‍යයෙන් දෙන්නෙක්ගේ පවුලකට දෙන්නෙක් ඉන්න පවුලක තුන් වේලටම ඇති වෙනවා ඒ එක කරලක්. සාමාන්‍ය එක කරලක් ඇති. හොදි ඇදුවාම හරියට රසයි. යන්නේ මෙන්න මේක තමයි මේ මුරුංග. මේක කරලයි මායි අම්මයි විතරයි ඉන්නේ. මේ කරල අපි දෙන්නට තුන් වේලක් කන්න පුළුවන්. ඒ තරම් මේ බලන්නකො මහත. බලන්නකො සයිස් එක මේක. මේ බලන්න. මේ සයිස් එක බලන්නකො වෙන්නේ. ඒ තරම් ලොකුයි මේ කරල සාමාන්‍ය මේ ගාන. සාමාන්‍යයෙන් කරල් දෙකක් හැදුවනම් ඇති. කරල් දෙකක් හැදුවනම් ඇති. දෙන්නෙක් ඉන්න පවුලකට මේ වගේ කරල් දෙකයි. ඉතින් අපිට නම් එක කරලක් තුනක් ඇති. ඕක තමයි ඇත්ත. හරි වටින බෙහෙතක්, හරි වටින ඖෂධයක්, ආහාරයක්. මේ මල් උනත් එකතු කරලා ඉවරලා මේ මල් එකතු කරලා ඉවරලා බිත්තරයක් දාලා හදලා කන්න හරි රසයි. මේ කොළ මාරම ගුණයි. මේ කොළ මාරම ගුණ. ඉතින් මේ මුරුංගා වැටකට ඉඳන්. ඉඳලා හරි බෙහෙතක්. ඉතින් මේ හරි වටින ඖෂධයක්. අවුරුද්දකට දෙපාරක් හැදෙනවා. දැන් නම් තියෙන හරිත කියලා. ඒක දින හරි වටින කෑමක් ඉඳන්න වැට මායිමකට මුරුංගා. එහෙනම් ජය වේවා.